උඹ කොහොම කිව්වට බං මට හරි බයයි බං මාරියා අක්කා එක්ක වැඩ කරන්න. මං අහලා තියෙනවනේ මාරියා අක්කා ගැන. හරි. උඹ මොනවද අහලා තියෙන්නේ මාරියා අක්කා ගැන? මං අහලා තියෙනවා බං. එයා හැමතිස්සෙම අර ටැමිල් හීරෝ කෙනෙක් වගේ සුදු කමිසේ සුදු වේට්ටියයිලු බං අඳින්නේ. මුළු ඇඟේම රත්තරන් එහෙම පුරෝගෙනලු ඉන්නේ. මම තව අහලා තියෙනවා බං. එයාගේ නම කිව්වම මුළු පළාතම බය වෙනවා කියලා. ඒ විතරක් ඈ දකුණු අත බ්‍රැන්ඩිලු, වම් අත සැන්ඩිලු. අයියෝ බං. උඹ එච්චරද මාරියා අක්කා ගැන අහලා තියෙන්නේ? එහෙනම් අහගනින්කෝ මාරි කියන්නේ කවුද කියලා. ඇත්ත කියපන්. උඹ මගේ ගැටපැන්නේ මගේ වස්තු හොරකම් කරන්න නේද? කියනවා. එහෙම නේද? අනේ ඔව් අක්කේ. මට සමා වෙන්න අක්කේ. සමා වෙන්න? උඹ දන්නවද යකෝ මට එක කොච්චර වටිනවද කියලා? මගේ පරම්පරාවේ අත්ත, මුත්ත, නත්ත, පනත්ත, කිත්ත. ඇයි කිරිකිත්තා? කිරිකිත්ත. මගුල මට හැම වෙලේම මතක වෙනවනේ. අනේ පරම්පරාවෙන් පරම්පරාවට මට හම්බෙච්ච වස්තුව යකෝ ඒක. යකෝ මේකින් හැම එකකටම ඕනේ මේ මගේ වස්තුව හොරකම් කරන් යන්නනේ. සැන්ඩි මෙන්න මුගේ ඇඟිලි තරපන්. තලා ගන්න ආසෙත. අනේ රත්තරන් මාරියා අක්කේ. මම අක්කගේ වස්තු හොරකම් කරන්න ආවේ. මගේ අම්මා ඉන්නේ ස්පිරිතාලේ. එයාගේ ඔපරේෂන් එක ලොක් ගානක් වියදම් වෙනවා. ඒකයි මම මෙහෙම දෙයක් කරන්න හැදුවේ. මුගේ බොරුද කොහෙද? නේද මාරියක්කේ? අඩේ සිරාවට මං වෙන සංවේදී වුණා මල්ලි. ඔන්න ඉතින් අදත් ඇඳුණා. සැන්ඩි ලොකරගෙන් ලක්ෂ 20ක් අරන් ඇවිත් මෙන්න මොට දීපන්. සමයක් මොකෙක් හරි ඇවිල්ලා දුකක් කිව්වොත් මාරියක්කට ඊට වඩා දෙයක් නෑ. අනේ බොහොම ස්තුතියි මාරියා අක්කේ. අක්කට වැඩියෙන් ලැබෙන්න ඕනේ. යසයිසුරු සැප සම්පත් යාන වාහන. ඇති. මට මේ තියෙන ඒවා හොඳටම ඇති. ඔන්න ඔක තරම් ඵලයක්. හරි මාරියා අක්කේ. මාරියා අක්කා කියන තරම් නරකත් නෑ. මාරියා අක්කේ. මේ අලුතේ වැඩට ආපු එක. කොහෙන්ද බම් මේක හොයාගත්තේ? මුට සීනිද බං? ෂෑ. මේ ඔක්කොටම කලින් කුස්සිය පැත්තට එක්කන් ගිහින් මෙන්න මුට කන්න දීපන්. කන්න දෝනේ. යම්. බ්‍රැන්ඩි උඹත් ඵලයක්. හරි අක්කේ. කොරියාවේ සිට අඩු මිලට සුපිරිම ලැප්ටොප්, ඩෙස්ක්ටොප්, ටැබ්, මොබයිල් ෆෝන් විශ්වාසයෙන් ඔබේ නිවසටම ගෙන්ව ගන්න දැන්ම DN ටෙක්නොලොජි අපිට කතා කරන්න. ඉඳ ගන්න. අද තියෙන්නේ සුදු බතුයි, වම් බටුයි, පතෝලයි, වට්ටක්කයි, මස්සුයි. මොනවද ඕනේ? මට දාන්නකො වට්ටක්කයි පතෝලයි. මස් කැල්ලකුත් දාන්නද? මස්? මස් ගන්න එපා යකෝ. චිකන් කියාපිය. අපේ මොහොතකටත් එක්ක ලැජ්ජයි. බ්‍රැන්ඩි මුව පොඩ්ඩක් බලපන්. මොනවද කන්නේ? අක්කේ
මේක තමයි අපේ ඊළඟ ප්‍රොජෙක්ට් එක. කෝ බලන්න. මුව කිඩ්නැප් කරලා ඉවරයක් කළා දාන්න තමයි තියෙන්නේ. අපෝ සුළු වැඩක් නේ බා. ඇඩ්වාන්ස් එකක් දැම්මද? මුලින්ම වැඩේ කරන්න කිව්වා. ඊට පස්සේ ෆුල් පේමන්ට් එකම දාන්නම් කිව්වා. අපෝ මේ දවස්වල එන්නේ ඔවගේ වැඩමයි බා. ගිහින් ඕක උස්සන් වරෙන්. පිස්සු කොල්ලා මොකටද දුවනවද මන්දා මෙහෙනව යන්න. කවුද මෙයා? අක්කේ මූ තමයි පොර. හිටහන් බම් පොඩ්ඩක්. මම මේ ගේම් එකේ අන්තිමට කියන්නේ. අක්කේ 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 කවුද බම්මෝ? ඇයි අක්කේ මං කිව්වේ මූ තමයි පොර. ඇයි දැන් අක්කා අපිට කිඩ්නැප් කරන් යන්න කියලා කිව්වේ? ඒකනේ. ඇයි මොකටද මා උස්සන් ආවේ? උඹලා කවුද? කට මෙන්න මු අරන් අර කාමරේට දාලා වහපන්. සාලි දුන්නට පස්සේ වැඩේ ඉවරයක් කළා දාමු. එන්න යන් කාමරේට. අයියෝ කට වහගෙන යනවා. අපෝ හැමදෑම රැට පාන් එපා වෙනවා අප්පා. හැමදෑම පානුයි පරිප්පුයි කන්න ගියාම මේවා කාලා කොහොමද මැරකම් කරන්නේ? කට වහගෙන තියෙන දෙයක් කාපන්. කට වහගෙන කොහොමද කන්නේ? මේ කාටද? ඇයි අක්කේ අරගෙන ආපු එකාට? මෙහෙ දීපා මන් දෙන්න. උඹ උඹේ වැඩක් බලාගනින්කෝ. උඹව ගෙනාපු වෙලේ ඉඳන් මුකුත් කාලත් නැහනේ. කාපා. මගේ අත් ගැට ගහලානේ. දැන් උඹ මට කියන්නේ උඹට කවන්න කියලාද? කෝ හැරියන්. කාපා. ඔයාලා මාව මරන්නද ගෙනාවේ? නෑ. උඹට කන්න දීලා හුරතලයට ඇති කරන්න ගෙනාවේ. උඹට ඒකෙන් වැඩක් නැහනේ. කාපා. මල සමයන් අනේ මේ ඵලයන් යන්න. යකෝ හිතන් ඉන්න අපි පිනට වැඩ කරනවා කියලාද? තාම මූ ඉවරයක් කරන්න සල්ලි දැම්මේ නැහනේ. මට සිරියකෝ මූ කොහමද එළියට ආවේ? කත් එකටම මූ පැනලා යන්න තමයි හදන්නේ. මාරියක්කේ කෑ ගහන්න එපා බං. මම යුට එළියට එන්න දුන්නේ. උගේ වැඩේ ඉවර කරන්න අපිට තාම සල්ලි දුන්නේ නෑනේ බං. නිකම් මොකටද මිනිස්සු මරන්නේ? සල්ලි දුන්නම් වැඩේ ක්ලෝස් කරලා දාමු බං. අක්කේ මෙහෙම ඉඳලා මූ පැනලා ගියොත් එහෙම? උඹත් මෙච්චර කල් මෙහෙ වැඩ කරලා මෙහෙ ගැන දන්නේ නෑනේ බං. මේවත්ෙන් කාටද පැනලා යන්න පුළුවන් උනේ බං මේ මාරිත් එක්ක? තේගිනාවා. මේ වගේ දෙයක් මාරියක්කගේ ජීවිතේ දැකපු අතිශය ප්‍රථම වතාව. ඒකනේ බං. මේ මොකද බං අක්කට වෙලා තියෙන්නේ? ඉමු ළඟින් වෙලේ
කොරියාව සිට අඩු මිලට සුපිරිම ලැප්ටොප්, ඩෙස්ක්ටොප්, ටැබ්, මොබයිල් ෆෝන් විශ්වාසයෙන් ඔබේ නිවසටම ගෙන්ව ගන්න දැම්ම DN ටෙක්නොලොජි අපිට කතා කරන්න. මාරියක්කේ ආරක්ෂක කාමරේට කවුරු හරි රින්ගල වස්තු හොරකම් කරලා. මොකක්? මුළු ලංකාව පීරලා හරි හොයපන්. ඵලයන්. මොකක්ද යකෝ මෙතන හිටගෙන කණ්ඩින් හොපේ වස්තුව? ගිහින් හොයපන්. නෝනා මම මූණ බලලා නෙමෙයි සාත්තර කියනවා. අත බලලා තමා නෝනා සාත්තර කියනවා. නෝනාගේ අත බලලා මට කියන්න පුළුවන් නෝනා හරිම පින්වත් ගෑණියෙක් තමා. මොනවද බම් මේ ගෑණි මේ කියවන්නේ? මේ ඔය මගුල් වැඩක් නැහැ. මෙන්න මේ නැති වෙලා දින්දේ ගැන කියනකො. නෝනාට කරදරකාරයෝ තමා ඉන්නවා. කරදරකාරයෝ නෝනාගේ මොකක් හරි නැති වෙලා තමා තියෙනවා. ඒක අපි දන්නවා බං. ඒකට උනේ මොකද්ද කියලා කියපිය. ඒක තමයි නෝනාගේ ළඟම ඉන්න ගෑනු කෙනෙක් තමා නෝනා මේක හොරකම් කරලා තියෙනවා. ළඟම ඉන්න කෙනෙක් මගේ ළඟ ඉන්නේ උඹට අවිශ්වාස නැහැ. උන් එහෙම කරන්නේ නැහැ. මේ මගුල හරියන්නේ නැහැ බං. වෙන එකෙකු ගෙන්නපන්. මොන මගුලද මේ? අනේ නෝනා මම බොරු නෙමෙයි නෝනා. නෝනා මේක බෙල්ලුම් කරන හැටියට මේක නම් කරලා තියෙන දකුණු අත වගේ ඉන්න කෙනෙක්. නෑ. ඒක වෙන්න බෑ. මේ මගුල හරියන්නේ නැහැ. වෙන විදිහක් බලන්න. යන. පිස්සේ. මෙහෙමයි. මේක ගැන ආය හොයන්න දෙයක් නැහැ. මේක ටක්කෙටම ගත්තේ මෙන්න මේ පර්ෆියුම් එකේ අයිතිකාරයා. මම මේක මේ සුවඳින් හොයාගත්තේ. මේක මං හොයාගත්තේ අන්න අර කාමරේ. බ්‍රැන්ඩිගේ කාමරේ? අනේ අක්කේ මාව විශ්වාස කරන්න අක්කේ. මාව මරනකොත් මං අපිට ද්‍රෝහි වෙලා තියනවද? මෙච්චර කාලයකට එහෙම වෙලා තියනවද අක්කේ? මෙච්චර දෙයක් සිද්ධ වෙලා තියෙද්දි උඹ මට කියන්නේ මට උඹ වන්දෙක් වගේ විශ්වාස කරන්න කියලාද? අනේ අක්කේ මං දන්නේ නැහැ අක්කේ මගේ පර්ෆියුම් එක ගහපු ලේන්සුව කොහොමද ඉතන වැටෙන්නේ කියලා. මං දන්නේ නැහැ. උඹ දන්නේ. උඹ බබා මේ උඹේ ඔළුව පසාරු කරගෙන යන්න කලින් මට ඇත්ත කියපන්. උඹට මන් දෙන්නේ තප්පර 3යි. 1යි 2යි. අක්කේ අර රදිස්කාරේ වස්තුවත් අරගෙන පැනලා ගියා. අක්කේ යන්. අක්කේ මාව ලිහලා යන්න. අක්කේ ඕකේ ඔය හිටපු දෙක් රදිස්කාරය පැනලා යයි. අපි යන්. අක්කේ අක්කේ ෂුවර් එකට රදිස්කාරයා මේ කැලව පැත්තට තමයි පැනලා යන්න ඇත්තේ. හරි. එහෙනම් මමයි සැන්ඩි මේ පැත්තට යන්න. උඹලා මේ පැත්ත බලහල්ලා. මට ඔක පණ පිටින් ඕනේ. දැන් ඉතින් මේ වස්තුව මගේ. අක්කේ මෙහෙම ගියොත් රදිස්කාරයව අල්ලගන්න වෙන්නේ නැහැ. අක්කර පැත්තට යන්න. මම මේ පැත්තට යන්නම්.
मारे 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 රදීෂ් උඹ එහෙනම් මට ද්‍රෝහි වුණා. උඹට කොහෙන්ද එච්චර හයියක් මගේ වස්තු හොරකම් කරන්න? ද්‍රෝහීන්ට මේ මාරි ළඟ ඉඩක් නැහැ. උඹ ඔව් මං තමයි. උඹ හිතුවේ නෑ නේද මං උඹට කවදාවත් ද්‍රෝහි වෙයි කියලා? උඹලා මාරියක්ක ගාව නේ බං වැඩ කරන්නේ? ඔව් බං. උඹලා හැමෝම දැකලා තියෙනවද බං ඔය මාරියක්ක ගාව තියෙනවා කියන වස්තු? මම දැකලා නෑ බං. මම විතරක් නෙවෙයි. අපේ වැඩ කරන එකෙක්වත් තාම හරියට ওই වස්තුව දැකලා නෑ. ඒකට මාර ආරක්ෂාවක් දීලා තින්න බං. ඒක දකින්න තියා හිතන්නවත් බෑ බං. ඉතින් ඔය කියන තරම් ඔක වටිනවද බං? වටිනවද කියලා අහනවා. මම අහලා තියෙනවා බං ඔය වස්තුව විකුණුවොත් මේ රටේ තියෙන අය සේරමුණක් කියලා දාන්න පුළුවන් කියලා. මාරි කියන්නේ යකෙක් වගේ ගෑණි ඉන්නේ බං. මාරිගෙන් ඔක කාටවත් ගන්න එක නම් ලේසි වෙන එකක් නෑ. ඒ වුණාට උඹලා දන්නේ නෑනේ බං. මාර්ගෙට පොඩ්ඩක් තවුණු වෙනවා. එයාට කවුරු හරි ඇවිල්ලා දුකක් කිව්වොත් ඒ තරම් වෙන දෙයක් නෑ බං. හරි. උඹ යනවා මාරිගේ ගෙදර. අනේ මාරියක්කේ මං මේ වෙලාවෙ ගොඩක් අසරණ වෙලා ඉන්නේ. මගේ මේ ස්වභාවය නිසා කවුරුත් මට රස්සාවක් දෙන්නේ නැහැ. මට කවුරුත් ඇත්තෙත් නැහැ. අම්මා තාත්තවත් නැහැ. මාරියක්කේ මං අහලා තියෙනවා මාරියක්ක අසරණ මිනිස්සුන්ට ගොඩක් උදව් කරනවා කියලා. අනේ මට අක්ක ගාව මොකක් හරි රස්සාවක් දෙන්න බැරිද? ඔබට රස්සාව හම්බුනාට පස්සේ උඹ එතන ඉඳන් දිගටම මාරිගේ හිත දිනා ගන්න වැඩ කරන්න ඕනේ. මාරිගේ රහස් පවා උඹට කියන තැනට උඹ එන්න ඕනේ. සංදීප් ලෝක මිනිස්සු උඹට මොනවා කිව්වත් උඹ හරි හිත හොඳ එකා බං. උඹ දැන් හරියට මගේ දකුණු අත වගේ. උඹට අද ඉඳන් සංදීප් නැතුව සැන්ඩි කියලා කියමුද? සැන්ඩි? උඹට ඒ නම හරි ලස්සනයි බං. මේ අහපන්. අද ඉඳන් රහස් කාමරයේ යතුරු බ්‍රැන්ඩිට විතරක් නෙවෙයි උඹටත් ලැබෙනවා. මගේ වස්තුව පණ වගේ ආරක්ෂා කරපන්. උඹට අද ඉඳන් යුනිෆෝම් ඕනෙත් නෑ. උඹ කැමති එකක් ඇඳපන්. දැන් උඹට පුළුවන් ගේම් එක පටන් ගන්න. අන්න එතනදී උඹ මාව ගේම් එකට එන්ටර් කරගන්න ඕනේ. බ්‍රැන්ඩි මුව පොඩ්ඩක් බලපන්. අක්කේ මේක තමයි අපේ ඊළඟ ප්‍රොජෙක්ට් එක. ඇඩ්වාන්ස් එකක් දැම්මද? මුලින්ම වැඩේ කරන්න කිව්වා. ඊට පස්සේ ෆුල් පේමන්ට් එකම දාන්නම් කිව්වා. ගිහින් ඕක උස්සන් වරෙන්. සල්ලි ගෙවනකම් මාරියක් උඹව ලොවෙත් මරන්නේ නැහැ. ඒ අතරින් උඹට පුළුවන් මාරියක්කගේ හිත දිනා ගන්න. මාරි කියන්නේ ගෑණියෙක් නේ බං. උඹේ ආදර සීන් එකක් දෙකක් දාලා මාරිව අල්ලගනින්. ඊට පස්සේ අපිට පුළුවන් ඔය කියන වස්තුවට වැඩේ දෙන්න. අන්න එතනදී මාරි ළඟ ඉන්න අනිත් එකව අපි කපලා දාන්න ඕනේ. අම්බෝ බං ඒක නම් කෝටි ගාණක් වටිනවා වගේ බං. මේකේ තියෙන්නේ ලේසර් සිස්ටම් එකක්. අපි මේකට අත දැම්මොත් මේකේ සිකියුරිටි ලාම් එක වදිනවා. අපි මුලින්ම මේක හැක් කරලා ඉන්න ඕනේ. හරි හරි බය වෙන්න එපා. ඒකනේ මං ආවේ බං. ඔන්න බලහන්කො. ඔන්න අන්න හරි. මේකේ ලොක් එකක් තියෙනවනේ බං. මේ දියන් දැන් ඉතින් මේක අපේ වගේ තමයි. වරෙන් වරෙන් වරෙන්. දැන් ඉතින් අපි කෝටිපතියෝ බං. කෝටිපතියෝ. යම් ඉක්මනට යම්. පොඩ්ඩක් ඉඳන්. ඇයි බං? මොකටද?
මම මේ ලේන්සුවට බ්‍රැන්ඩිගේ පර්ෆියුම් එක ගැහුවා. දැන් මේකට මුවත් මමවත් අහුවෙන්නේ නැහැ. දැන් ඉතින් එහෙනම් බ්‍රැන්ඩි මෙතනින් කට්. යමන්. නෝනාගේ ළඟම ඉන්න ගෑනු කෙනෙක්. ඕනා මේක බෙල්ලු කරන හැටියට මේක නම් කරලා තියෙන දකුණු අත වගේ ඉන්න කෙනෙක්. මේක මං හොයාගත්තේ අන්න අර කාමරේදී. අනේ අක්කේ මාව විශ්වාස කරන්න අක්කේ. හැබැයි වැදගත්ම දේ මේක අපිට අයිති කරගන්න නම් මාරි ජීවතුන් අතර ඉන්න බෑ. අවස්ථාව ආපු ගමන්ම අපි මාරිව ඉවරයක් කරන්න. ඒකට ඔබ මාරි ළඟ ඉන්න ඕනේ. එහෙනම් උඹද මේක පිටිපස්සේ හිටපු ද්‍රෝහියා? ඔව් මං තමයි. මම උඹට කවදාවත් පක්ෂපාතී වුන් නෑ මාරි. මේ හැම දෙයක්ම රංගපෑමක් විතරයි. අදින් පස්සේ මාරිගේ චැප්ටර් එක ඉවරයි. මේ මාරිගේ චැප්ටර් එක එහෙම ලේසියෙන් ඉවර වෙන්නේ නැහැ. मारे ඔක්කොටම වෙන්නේ සෝරි. උඹලා ඔක්කොටම